Welcome to day 7 of our Thailand trip. දැන් Thailand වලට වෙලා උදේ 6යි. මං ඉතින් කොහොමත් හැමදාම sunrise බලන්න කැමති කෙනානේ. ඒ නිසා මම විතරක් තනියම අද උදේම නැගිටලා sunrise එක වීඩියෝ කරන්න පටන් ගත්තා. දැන් නම් සම්පූර්ණයෙන්ම හොඳටම ඉර එළිය පායලා තියෙන්නේ. ඉතින් තාම චූචුත් නිදි නිසා අපි දෙන්න විතරක් පොඩි little moment එකක් ගන්න හිතුවා. Hi, it's breakfast time. අපි බලමු මොනවද අපිට breakfast වලට හම්බෙලා තියෙන්නේ කියලා. Nice breakfast with a nice view. මේක මම හිතන්නේ yogurt එකක් මුසලි oats එක fruits තියෙනවා. මම මේක කන්න බලාගෙන මම හිතේ මෙහා ආපු වෙලාවෙ ඉඳලා ලංකාවේ තියෙන ඒවට වඩා නිකන් ලොකුයි වගේ. මේක මම හිතන්නේ rice porridge එකක්. ඊට පස්සේ English breakfast. මෙතන salad එකක් තියෙනවා. මෙතන ඊට පස්සේ croissants තියෙනවා. අපිට මම හිතන්නේ මේ ඒගොල්ලන්ගේ orange juice එක මේක මාරම රහයි. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බවෙච්ච breakfast එක with the view. Let's enjoy our breakfast. මේක දෙන්න. හා බබා ඉඳ ගන්නකො දෙන්න අම්මි. Yes. Yes. A few moments later. අපි යනවා. අවමක්. අවමේ මොනවද තියෙන්නේ කියලා බලමු. අර මල් තියනවා කියලා හිතපු සමහර තැන් වල මල් තිබෙච්ච නැති හින්දා පොඩ්ඩක් අවමේ යන තැන් වල ප්ලෑන් කරන් තියෙන තැන් වල මල් තියෙයි කියලා පොඩ්ඩක් හිතෙනවා. ස්ටිල් කමක් නෑ අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. අපි යන්නේ මෙන්න මේ වෙහිකල් එකේ. क्या था सेज का नाउ दे एक අපිට හොටෙල් එකේ තමයි බුක් කරලා දුන්නේ වාහනේ. අපි වාහනේ මොකද කියලා නම් හිතන්නේ ආවරොස් තමයි මේ වාහනේ කියලා දැනගත්තේ. බට් හොඳයි ඉතින් මේ සෙකරත් එක මේ වගේ වාහනේ කිව්වෙත් නෑනේ. අපි ආවා sheep farm එකට. මේකේ නම මොකක්ද? ඔයාලට හරියටම කියන්න. Frame Key Alpaca Monjam. Entrance fee how much? Entrance fee is 200 for 2 adults. And for the kid? Okay, free for the kid. Okay. Ooh. We are going to enter. Wow. එයාලගේ ෂීට්ලත් තියෙනවා. එයාලගේ මලුත් තියෙනවා. මලුත් තියෙනවා. Wow. Ooh. එයාලා මොනවද කන්න ගෙනාවද කියලා බලන්න යන්නේ. ඒකලඳ දෙන කැම තියෙනවා මෙතන බාත් 50 නෙමෙයි 40ක් 50ක් මෙතන දෙකක් තියෙනවා. අපේ ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේට් එකේ ට්‍රාන්ස්ලේට් කරනවා. That's for photograph. That's all. Kenapa anda bayar? So โชว์ นี่มาแล้ว
එයාට කැමති නැන්නේ. කවුද චොටි පුතේ? කවුද? ෂීප් නේද? අත ගහගෙන. Full cyber ni eng. ඉක්මන නගින්. එහෙම පැද්දෙන්න බෑ ඕක ගෙදර තියෙන එක වගේ නෙමෙයි. hina වෙලා. එන්න. බැටළුවන්ට ෆීඩ් කරන එක විතරක්ම නෙමෙයි මෙතනදී අපිට මොන හරි කැමති දෙයක් කන්න බොන්න ඒ වගේ දේවල් වලට කැෆේ එකකුත් තියෙනවා. ඉතින් අපි පොඩි බීම් එකකුත් අරගෙන පොඩ්ඩක් මහන්සියත් නිවාගෙන යනවා. අපි දැන් යන්නේ ඔරෙන්ජ් ෆාම් එකට. මේ යන ගමන් තියෙන පාර. What is that? මේ තියෙන්නේ ඔරෙන්ජ් ෆාම් එක. බලමු මේක මොන වගේද කියලා. අර නිකන් ගමක් වගේ අර එහෙම පේන තමයි හදලා තියෙන්නේ. Entrance adult 80 child 50 වෙනස් වෙනවද දන්නේ foreigners-ලාට. ඊට පස්සේ orange pick කරනවා නම් 80 baht පුළුවන්. pick blackberries නම් 60 baht for 100 grams. Not allowed to pluck oranges to eat inside the farm. Okay. Oh, where orange pick කරනවද? මේ බකට් එකක් ගත්තා. ඒක අපේ ගෙදර අයන් ගෙදර අරන් යන්න බෑ ඔය එකක්වත් අපේ නෙමෙයිනේ. මම කයි Can we pluck? කපගෙන දානවා අම්මේ. ඔක orange juice එක නෙමෙයි orange juice පැටියෝ. අපේ පුතා කඩනවා මොනවද? දොඩම් කඩන්. අයින් දෙනකෝ පල්ලෙහා. අපේ කයින් ෆයිල් දෙන්න අම්මේ. දොඩම් ඉතින් අයින් කරලා දෙන්නයි ඒවා ගොඩක් දේවල් කරන්න අමාරුයි. කකඩ. කලන් දාපත්. අයියෝ. එන එනයා. මේ orange farm එකේ මේකේ නම ජින්ජු orange farm. මම මේක හොයාගත්තේ TikTok වල ඔය Facebook වල තියෙන ඒවායි. මේගොල්ලන්ගේ මේ පල්ලෙහා තියෙන oranges අපිට කඩන්න දෙන්නේ නැහැ. උඩ වෙනම තැනක් තියෙනවා. දැන් අපි ගියේ. එතනින් එහාට තමයි මේ පික් කරන්න පුළුවන්. පික් oranges කියලා අපිට ගහලා තියෙනවා. හරි. ඊට පස්සේ මේගොල්ලන්ගේ හරිම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. මේ තියෙන මේ වගේ එක තැනක්. මෙතන හරිම ලස්සනයි. ඒ කියන්නේ orange pick කරන එක නෙමෙයි. ඒක ඉතින් එච්චරම ඉන්ට්‍රෙස්ටිං නෑ. බට් මේ තැන හරි ලස්සනයි. හරිම නිකන් අර ක්ලාසික් and අර ඒ කියන්නේ මොනවද? දෙකේ වචනයක් එන්නේ නැහැ. ඒක හරිම අර ලස්සනයි. ඉතින් අර දැන් දෙවෙනි තුන්වෙනි සැරේ ඔය වැටිච්ච විතර පොඩ මඩි වගේ මේ දසල වැස්සත් නේ. දැන් අපි යනවා ආර පැත්තට. ඔයාලට තනියෙන් තමයි ගිහින් ඔරෙන්ජස් කඩන්න වෙන්නේ. යා. එයාත් එක්ක බෑ. එයා ඔරෙන්ජස් කඩන්න ඕනෙලු. එයාට එක එක ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක ගා බලන්නකො මේක ගොඩ තියෙනවා. යකා හිටිය අංගල බිල්ඩින් එක ඇතුලේ. මෙතන තියෙන ලස්සන පොඩි ගෙයක් වගේ. ඒ ගේ පේන විදිහ මම ඔයාලට පෙන්නන්නම් ඈතට කොහොමද පේන්නේ කියලා. ඊට පස්සේ මේ අනිත් පැත්ත යන මේ පැත්ත. ඊට පස්සේ මෙතන මේ ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා. මේ පැත්තෙන් මේ පැත්ත තමයි මං කිව්ව පුංචි ගේ තියෙන්නේ. මේ තියෙන පුංචි ගේ අතට පොඩි නිකන් අර ෂොප් එකක් ඔරෙන්ජ් ෂොප් එකක් වගේ ඒක. මේවා ඔක්කොම නිකන් අර පේන්න විතරයි තියෙන්නේ. මේ ඇත්තටම ෆන්ක්ෂන් වෙනව නෙමෙයි. මෙයාලගේ රෙස්ටුරන්ට් එක උඩ තියෙන්නේ කැෆේ එක. අපි යන් එතනට ගිහලා කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ මෙයාලගේ කැෆේ එක. මේ තියෙන මෙනූස් නෙමෙයි මෙනු එක.
මම කඩම් අව ගොඩක් දැම්මා. ආවනාව ගොඩක් කපටි. අදක්කා. කොහෙන්ද ගියාේ? අතන තියෙනවා. මේ තියෙනේම නම් ඇඩ් හනි ඇඩ් ෂොට්. ෂොට් එකකුත් දාගන්න පුළුවන් ලක්ෂණ. 15 baht වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතන මෙනු එකක් තියෙනවා minced pork omelette rice, stir fried pork and basil rice, spaghetti minced pork tomato sauce, spaghetti stir fried pork and basil. ඒ ඕනම එකක් මේ 80 baht. Oh my god. So cheap. 80 baht කියලා කියන නිකන්. හරම පෙළට 100ට ඕන දෙයක් ගන්න පුළුවන් දෙසියක් ඇති. මේ තියෙන කැෆේ එකට පේන හැටි. ඒ වගේම මෙයාලට මම දැක්කා මේ මම ඇත්තට මෙයාලගේ ගොඩක් දේවල් දැක්ක මේ TikTok වලින් අනම්මනම් වලින්. මේ මෙතන මේ කැලටත් යන්න පුළුවන් ඔයාලට ඕන. මේ අද හරියට මල් නැහැනේ මේ. මේ දවස් ටිකේ මල් ෂුටක් අඩුයිනේ. නැත්තම් ඕවා හරි ලස්සනයි ගොඩාක් මල් එක්ක එහෙම තියෙන්නේ. මේ පැත්තන ඔක්කොම එළවලු වගේ වගා කරන ඒවා තියෙන්නේ. හරි ලස්සන පැත්තක් ඉතින්. A few moments later. අපි දැන් ආවේ Yin Yang Flower Garden එකට. මේක මාර ලස්සන එකක්. මේකත් මම ඔය TikTok වලින් එහෙම මෙහෙම හොයාගත්තේ ඒවා. මේක වෙනම තියෙන photography service and drone flying inquiries about pricing here. එනවාලට එහෙම මොන හරි ඕනනම් ඒවත් කරන්න පුළුවන්. ලස්සනයි. and වයිනුත් තියෙනවා. අපිට entrance fee එක වෙනවා 100 baht, children 50 baht. What? දැන් අපි යනවා මල්වත්ත බලන්න. Cucu wow. Ya, bawa gitu. Cucu. මේ තියෙන්නේ අපි ආපු Yin Yang Flower Garden එක උඩින්. මේක ගොඩාක් ලස්සන වෙන්නේ මොකක්වත් නෙමෙයි විශේෂයෙන්ම අර ඈත තියෙන කඳු පන්තියත් එක්ක තියෙන ලස්සනට වලාකුළු පේනවනේ ඒ නිසා හරිම ලස්සනයි. යාලා තායිලන්ත එනවනම් චෙන්ග් මායි එනවනම් මේ Yin Yang Flower Garden එක ලස්සන තැනක් වෙවි. සීසන් එකට මේ තියෙන මල් ಜಾති වෙනස් වෙනවා. මේ දවස්වල මේ රතු පාට මල් එකක් තියෙන්නේ. මම දැකලා තියෙනවා මේගොල්ලන්ගේ සුදු පාට මල් එකක් තියෙනවා. ඒ කාලේට තමයි ඇත්තටම මේ ගොඩක්ම ලස්සන. මේ ඉන්නේ හමෝ මහන්සි වෙච්ච මගේ හස්බන්ඩ්. A few moments later. දැන් නම් ඉතින් ඇවිදලා ගොඩාක් මහන්සි. ඉතින් අපි ආයෙත් ආවා හොටෙල් එකට ඇවිල්ලා හොඳ කූල් වෝටර් බාත් එකක් දාන්න. අපි යනවා ඊයේ වගේම හෝම් ස්ටේ එකේ ඉඳන් අර පොඩි හන්දියක් වගේ තිබ්බේ අන්න එතනට යනවා දවල්ට කන්න. අද මගේ බලාපොරොත්තුව කොහොම හරි කරලා කවුසායි එකක් කන්න. මොකද මම මේ කවු කෑම වලින් මට ආසම මම කැමතිම කෑම කේක. ඉතින් කොහොම හරි කරලා එකක් අද කන්න තිබ්බොත් කනවම තමයි. මේ තියෙන්නේ අපි ලන්ච් එක. මට කොහොම හරි ෆයිනලි කවුසායි එකක් ගන්න පුළුවන් වුණා. ඒක පෝක් එකක් නෙමෙයි. චිකන් එකක් නෙමෙයි. it's කවුසායි. and make a butt එකක් yellow seafood curry එකක් එක අරක butt එකක් ඒක garlic pork or stir fried pork එකක් එක
මෙයාට දෙක තමයි ගත්තේ. බත් එයා හොඳටම නිදි. තායිලන්තේ ඕනම කෙනෙක් must try නා. ඔසයි කියන්නේ. ලන්ච් එකෙන් පස්සේ අපි ආවා. දැවිල්ල කෑමන කෑවේ. ඒ නිසා අපි ආවා කැෆේ එකකට. මෙහි ඉතින් හැම තැනම හරිම ලස්සන කැෆේ තියෙනවා. මේක රෝස් ගාඩන් කැෆේ එක. රෝස් ගාඩන් කියන්නේ මෙතන තියෙනවා මේ ඉස්සරහා වලට පේනවා ඇති රෝසමල් වත්තක්. එතකොට මේ රෝසමල් වත්තේ කැෆේ එක තමයි මේක. රෝසමල් වත්තේ රෝසමල් නම් පිපිලා නැහැ. මම දැක්ක ඒගොල්ලන්ගේ නෝටිස් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ රෝසමල් මේ මාසේ මැද ඉතින් වගේ රෝසමල් ඒ වත්ත ඕපන් කරනවා කියලා. ඒගොල්ලන්ගේ මේ දවස්වල රෝසමල් නැති නිසා ඒක වහලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා යනකේ කැෆේ එකට යනවා. ලස්සන කියලා. ඉතින් කැෆේ හරිම ලස්සන. මොන විදිහ වුණත් හරිම ලස්සන කැෆේස් තියෙනවා. ඉතින් රෝසමල් කැෆේ කියන රෝසමල් එන්නේ බෑ. Ooh, look at this cute guy. Mama, කේක් එක රස නිසා මේ රිවිව් එක අමතක වුණා. රසයි. Mama, නැකන් රිවිව් එක හම්බුණා. හරිම රසයි. කියන්නේ මෙහෙ ඇවිල්ලා තමයි මට Pati anda හොඳටම රස රෙඩ් වෙල්වෙට් කේක් කෑවේ. kawa ඒ කියන්නේ සාමාන්‍ය Mama අපි දැන් කතා වෙත් හිටියේ. kawa දැන් ලොකු ඩෙවලොප් පැත්තක් නෙමෙයි. kawa me හරි පැටියෝ. ලොකු ඩෙවලොප් පැත්තක් නෙමෙයිනේ. එහෙම වගේ වෙලාවකදී අපේ බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට කේක් වේලිලා. එහෙම සමහර හොඳ ක්වොලිටි එකක් නෑ. එහෙම නෑ. කට්ටිය ආවත් නැතත් ඒකේ ක්වොලිටි එක ඒ විදිහට තියෙනවා. අහගෙන අපි යුදේ ආටිසන් කැෆේ එකෙන් කාපු එක තරම් රස නැහැ. But still හොඳ ෆ්‍රෙෂ් කේක් එකක්. Mama kawa හරි me දෙන්න මම. kawa me pati ke de me pati ke open your mouth. Good. Hi, finish, huh? දැන් තියෙන ඩ්‍රින්ක් එක ඉන්න එක අහම ඒක බලන්න. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච ඩ්‍රින්ක් එක. මේක ස්ට්‍රෝබෙරි මිල්ක් එකක්. රස කොහොමද කියලා බලමු. පුතා එන්න. ඔයා වැටෙයි. පුතේ. එයා වරන් එන්න. Back to the topic. රස බලමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ තායිලන්ඩ් වල 7 වෙනි දවසේ ඉවර වුණේ. හෙට දවසේ අපි යනවා උදෙන්ම නැගිටලා චාංග්රායි වලට. හෙටින් අපේ ටුවර් එක ඉවර වෙනවා. ඉතින් අපි හෙට බලමු චාංග්රායි වල ගිහිල්ලා අපි මොනවද කරන්න කියලා. So, until our next travel vlog. Bye!